අයිබෝන් ළමයි මේ වීඩියෝ එකකින් මම ඔයාලට පෙන්වන්න කරන්නේ ධාරා විද්‍යුතය. හරිද? ධාරා විද්‍යුතය ගැන තමයි විතරදී අපි ඔයාලට පෙන්වන්න කරන්නේ මේ ධාරා විද්‍යුතයේ මුල් ටික. ඒ කියන්නේ ප්‍රතිරෝධ සහ ප්‍රතිරෝධ පද්ධති කියන දේවල් ගැන තමයි අපි මෙතනදී කතා කරන්නේ. හරිද? එතකොට ඒ ගැන හදාරන්න නම් අපි මුලින්ම දැනන් ඉන්න ඕන කාරණා ටික මුලින් තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ මොන සූත්‍රද අපිට මේ කොන වෙන්නේ අන්න ඒ දේවල් තමයි මෙතන මම මේ අන්තම් පැහැදිලි කරගන්නේ. මොකද ඊටික නැතුව ගණන් ටික හදන්න බැරි නිසා. හරිද? එතකොට මුලින්ම මෙන්න මේක ධාරාව කියන්නේ මොකද්ද? ආරෝපණ ගලා යාමේ ශීඝ්‍රතාවය කියන සූත්‍රය ඕන වෙනවා. ඊට පස්සේ ආරෝපණයක් කියලා කියන්නේ මොකද්ද? ඉතින් ආරෝපණයක් අපි හොයන්නේ يعني ආරෝපණයක් කියන්නේ අනිවාර්යයෙන්ම මේ යම්කිසි ධනහෝරින තියෙන තැනක්නේ. ඒ කියන්නේ අපි ඉලෙක්ට්‍රෝනයක් කියලා කියන්නේ ඇත්තටම ආරෝපණයක්. ඒතර ඒ හින්දා අපිට මේ ආරෝපණ ප්‍රමාණය කියන එක ඕනනම් ගන්න පුළුවන් මෙහෙම. ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය සහ එක ඉලෙක්ට්‍රෝනික ආරෝපණයෙන් ගුණිතිනුත් ආරෝපණ කියන එක හොයාගන්න පුළුවන්. එතකොට මේ සන්නායකයක් කරහා ගමන් කරන කොච්චර ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක්ද? එතකොට ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මෙච්චරක් නම් ඒ ඉලෙක්ට්‍රෝනික වැඩි කරාම අපිට පුළුවන් ධාරා හොයාගන්න. එක ඉලෙක්ට්‍රෝනික ගමන් කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කොච්චරද? ඒක ඉලෙක්ට්‍රෝනික ආරෝපණයෙන් ගුණ කරාම එතන ආරෝපණය හොයත හැකි. කොච්චර කාලයකටද ඒක උනේ? ඒ යම අපිට පුළුවන් මෙන්න මේ කාලයකදී මෙච්චර කාලයකදී ගමන් ගන්න ආරෝපණ ප්‍රමාණය ධාරාව කියලා හඳුන්වා ගන්න පුළුවන්. හරිද? එතකොට මේ ඔබ තමයි ඊළඟ කාරණා. හරිද? ඊට පස්සේ ඊළඟ කාරණා අපි යන් ප්ලාවිත ප්‍රවේගය කියන්නේ මොකක්ද කියන එක. ප්ලාවිත ප්‍රවේගය කියලා කියන ළමයෝ මම නිකන් අදින්නම් මෙතන පොඩි පරිපතයක්. ගමනම මෙන්න මෙහෙම පොඩි ප්‍රතිරෝධයක් සහ මොන ප්‍රතිරෝධය යන පොඩි පරිපතයක් ගමුකෝ. දැන් මේ පරිපතය ගත්තාම නම් මේ පරිපතයේ දැන් මෙහෙන් අපි දන්න කාරණාවක් තමයි ධනේෂ්ට ඍණ දක්වා මෙන්න මේ ආකාරයකට ධාරාව යනවා. හරිද? ධනේෂ්ට ඍණ දක්වා. හැබැයි ඉලෙක්ට්‍රෝන යන්නේ ඍණේෂ්ට ධන දක්වා. හරිද? ඉලෙක්ට්‍රෝන යන්නේ ඍණේෂ්ට ධන දක්වා. එතකොට දැන් මෙන්න මේ මාර්ගය ඔස්සේ ධාරාව යනවා. හැබැයි ඉලෙක්ට්‍රෝන යන්නේ මේ පැත්තට. ඒතර මේ එක මාර්ගයක කොහොම යනකොට මෙන්න මෙතන ළමයෝ හම් වෙනවා බාධාවක්. හරි ධාරාව යනකොට බාධාවක් හම් වෙනවා. ආයි මෙතනත් එහෙමයි බාධාවක් හම් වෙනවා. ඒතර ওই බාධා දෙක යනකොට ඉලෙක්ට්‍රෝන වල සාමාන්‍ය ප්‍රවේගයෙන් යට යන්න හම් වෙන්නේ නැහැ. يعني එක්ක ওই ප්‍රවේගය අඩු වෙනවා. මේ වගේ සන්නායක කම්බියක් කරහා හමුනහම ප්‍රවේගය වැඩි වෙනවා. මේවත් එහෙම තමයි. ප්‍රවේගය සාපේක්ෂව වැඩි සාපේක්ෂව අඩුයි. ඉතින් ඔන්නෝම යම් කොටසක් ඔස්සේ ගමන් ගන්නා يعني ඉලෙක්ට්‍රෝන ගමන් කරන මධ්‍යන ප්‍රවේගය. දැන් මේක තුල පවා ළමයා ප්‍රවේග වෙනසට තමයි යන්නේ. දැන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම මේ තියෙන්නේ ඔන්න ඔය කියන සන්නායකය අඩු වැඩි වෙලා කියන්නේ සන්නායකයේ ප්‍රමාණය මම මේ ලොකු කරලා ඉඳලා හිතන්නකෝ. මේකේ මෙන්න මෙතනින් ඉලෙක්ට්‍රෝන යන්නේ එක ප්‍රවේගයකින්. මේ හරිය යන්නේ තව ටිකකින්. තව ටිකක් අඩු වෙලා. මේ හරිය යන ටිකක්. මේ හරිය ටිකක් අඩු වෙන කොහොම මැද හරියෙන් තමයි ටිකක් හොඳට මේ ගමන් කිරීමක් කරන්නේ. ඒතර ඔන්න ඔය කාරණාව නිසා ඒතර ප්‍රවේග වෙනස් වෙනවා. ඉතින් ඔන්න ඔය මධ්‍යම ප්‍රවේගය තමයි අපි ප්ලාවිත ප්‍රවේගය කියලා කියන්නේ. හරිද? ඒතර ප්ලාවිත ප්‍රවේගය හොයාගන්න ඊන සමීකරණය තමයි යෝග u සමානයි i බෙදීම ඉන්නේ. හරිද? ඊට පස්සේ ධාරා ඝනත්වය. දැන් ධාරා ඝනත්වය කියලාකුත් තියෙනවා. අන්න එකක් වදියා ගන්න j සමානයි i බෙදීම a. ඒ කියන්නේ මේ ඒකීය වර්ගඵලයක් කරහා ගමන් ගන්නා ධාරාවට අපි කියනවා ධාරා ඝනත්වය කියලා. හරිද? එතකොට ඒකත් වදියා ගන්න. එතකොට ඒකක ඉන්නේ කොහොමද? මෙතනින් එනවා ඇම්පියර්, මෙතනින් එනවා වර්ග මීටර. ඒ කියන්නේ ඇම්පියර් වර්ග මීටරයට ඇම්පියර් තමයි ධාරා ඝනත්වය කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ ඕම් නියමය. ඕම් නියමය කියන්නේ මොකද්ද? ඒකත් ඔයා දැනන් ඉන්න ඕන. උෂ්ණත්වය නියතව දිනකොට යම් සන්නායකයක් තුලින් ධාරාව ගලන ධාරාව දෙකලවර දින දෙකලවර දින විභවාන්තරයට අනුලෝම සමානුපාතික වේ කියන එක තමයි එතනදී අපි පෙන්නන්නේ. හරිද? ඊට පස්සේ විභවාන්තරයක් කියන්නේ මොකක්ද කියන එකත් ළමයි වැදගත් වෙනවා. නමුත් ඒක මම දැන් මොකද්ද කියලා කියන්නේ නැහැ. ගානක් හම්බුනහම පස්සේ මම ඒක හොඳට කියලා දෙන්නම් ඔයාලට. දැනට අපි යන් ඉස්සරහට. ඊට පස්සේ ඕමික සන්නායකයක් කියන්නේ මොකද්ද සහ ඕමික නොවන සන්නායකයක් කියන්නේ මොකද්ද කියන එකත් බලලා ගන්න. දැන් මෙතනදී
මෙන්න මෙහෙම දිගටම. ඒ කියන්නේ විභවාන්තරයට අනුරූපව මේ ධාරාව කියන එක දිගට ගානට වෙනස් වෙනවා. කියන්නේ y සමාන mx ආකාරයට වෙනස් වෙනවා. මොකද අපි සූත්‍රය අපිට ආවේ v සමානුපාතිකයි i කියලානේ ආවේ. එතකොට v සමානයි ir. එහෙමනේ සෙට් උනේ. ඒතර මෙතනට එන්න ඕන මේක y කියලා ගත්තොත් එහෙම මේක x කියලා ගත්තොත් එහෙම ඒ කියන්නේ මෙහෙම එන්න ඕන. y සමානයි mx ආකාරයේ වස්තාරයක් තමයි එන්න ඕන. ඒතර ඒ හින්දා තමයි මේක මේ විදිහට ආවේ. හරිද? ඒතර මේ විදිහට එනවනම් අපි ඒකට කියනවා ඔමෙගා සන්නායකයක් කියලා. දැන් සූත්‍රිකා බල්බයක් ගත්තොත් එහෙම සූත්‍රිකා බල්බයක් මේ ඕමික සන්නායකය තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරිද? එතනින් එහාට යටට අපි මේ කියන්නේ යාගේ සම්පූර්ණ සිද්ධිය තමයි මෙතන මේ පෙන්වුම් කරන්නේ. නමුත් අපි මෙතන ළමයෝ අපි සාමාන්‍යයෙන් වෝල්ටේජ් දුන්නාම පස්සේ එයා එකපාරට යාගේ ප්‍රතිරෝධ ටික වැඩි කරගෙන යනවා. ඊට පස්සේ එයා දිගටම මේ එම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපි අඩුවෙන් දැන් කියන්නේ අපි එයාට දෙන චූටි වෝල්ටේජ් නම් එයාට අනුරූපව ඉතින් ගල ධාරාව අඩු වෙනවා. ටික වැඩි වෙනවා. හරිද? සාමාන්‍ය ප්‍රතිරෝධයක් වුණත් ඕමික සන්නායකය තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරි. කියලා කියන්නේ එතකොට මෙන්න මේ ප්‍රතිරෝධාවේර කියන්නේ ප්‍රතිරෝධය සම්බන්ධ කරන ප්‍රතිරෝධය රඳාපවතින සාධක සඳහා ගන්න නියතය පොදු නියතය ඒක තමයි රෝ කියලා කියන්නේ. ඒ අනුව අපිට ගන්න පුළුවන් R සමානයි රෝ L බෙදීම A කියලා. හරිද? මේකම දිහා ගන්න සම්නාගතාවයකට කියන්නේ ප්‍රතිරෝධාවයේ පරස්පරිකම දිහා ගන්න. උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධ වෙනස් වීම මෙන්න මේ සූත්‍රයෙන් ගන්න පුළුවන් කියලා දිහා ගන්න. ඒකම දිහා ගන්න R නෝට් කියලා කියන්නේ සිලිසියස් බිඳුවේ ප්‍රතිරෝධය. මේ තියෙන කිසියම් උෂ්ණත්වයකදී ප්‍රතිරෝධය සහ දීට කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස. හරිද? ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක් අහම පස්සේ ඒකේ සමකේ හරිද? ඒකේ සමකේ මතක තියාගන්න අපිට ගන්න පුළුවන් R සමානයි R1 ධන R2 ධන R3 තව දිනවනම් ළමයා ඒ තමයි දිගට දිනවනම් ඒවා පවා හැම එක දිගට ලියාගෙන යන්න පුළුවන්. හරිද? ඒ ටික තමයි එහෙම ගන්නවා. ඊට පස්සේ අපි යන සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක් සමාන්තරගත නම් එතකොට ඔයාලට මතකදී මේවා උගන්වනවා ඔයාලට O level කාලෙදී එකයට R සමානයි එකයට R1 ධන එකයට R2 ධන එකයට R3. හරිද? දැන් මේ සූත්‍ර ළමයි ඔයාලට පුළුවන් වෙන්න ඕන සාමාන්‍යයෙන් මේක අරගෙන මේකෙන් මේක ඔප්පු කරගෙන යන්න. මම දැන් වෙලාව මේ නැස්ති වෙන නිසා මම ඊටික කරන්න යන්නේ නැහැ. මම ඒක වෙන වීඩියෝ එක ඔයාලට ටික කරලා දෙන්නම්. නැත්තම් වෙලාව යන නිසා. ඊට පස්සේ ප්‍රතිරෝධයක ක්ෂමතාව උත්සර්ජනීය කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ප්‍රතිරෝධයක් ගත්තොත් එහෙම මෙයාගේ ක්ෂමතාවය. හරිද? මෙයාගේ ක්ෂමතාවය ගන්න පුළුවන් අපිට මෙන්න මේකෙන් P සමානයි. ඒ කියන්නේ ක්ෂමතාවය කියන එක සමානුපාතිකයි සමානයි VI. හරිද? P සමානයි VI. ඕකෙන් තමයි සූත්‍රය ගන්නෙ. හරි. එතනින් එහාට අපි එමගේ සම්පූර්ණ ඩියුට් එක නම් කතා කරන්න යන්නේ නැහැ. මොකද ඔයාලට අර අපි පේසුරුනේ වගේ ප්‍රධාන අරමුණ. ඒතර පේසුරු එකේ වැඩි කරගන්න කොහොමද කියන එක. කියන්නේ පේසුරුගේ මුල් ටික කරන්නේ කොහොමද කියන එකට තමයි මේ වීඩියෝ එක මම ගෙනාවේ. හරිද? එහෙනම් අපි යන් අපේ ගණන් ටිකට මේක මෙහෙමයි මේ ඩොකියුමන්ට් එක ඔයා ඩවුන්ලෝඩ් කරගන්න. මේ කිසිම පේසුරු වලට හානියක් කරලා, يعني විභාග ප්‍රශ්න වලට හානියක් කරලා ගත්ත එකක් නෙමෙයි. පේසුරු එකේ තියෙන ප්‍රශ්න ටික කොටින් මේ ෆොටෝ එකක් මම හරියන්නේ මම ඩවුන්ලෝඩ් කරලා ගත්තේ ඔයගොල්ලෝගේ ඉතින් ගෲප් එකකින්. මේ එතකොට මේකේ මම මේ කරලා තියෙන්නේ ඒ පේසුරු වල තියෙන ගණන් ටික චුට්ටක් Tamanට හොඳට හදා ගන්න පුළුවන් විදිහට පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ ගණන් ටික පිළිවෙලකට නෙමෙයි තියෙන්නේ. එතකොට මේ ටික ඔයා කරගත්තා කියලා කියන්නේ ඔය ප්‍රතිරෝධ සහ ප්‍රතිරෝධ පද්ධති කියන කොටස සම්පූර්ණයෙන්ම ඔයාට තනියෙන් උනත් ගොඩ දා ගන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. හරිද? හරි අපි යන් එහෙනම් අපේ වැඩේට මොකක්ද මේ කියන්නේ කියලා. හරි. පළවෙනි ගාන නෙමෙයි මේක ඇවිල්ලා 9 වෙනි ගාන. මට මතක හැටියට මෙතන තිබ්බේ 9 වෙනි ගාන. ඔයගොල්ලෝගේ පේසුරු පොතේ. ඒක වෙලා ගත්තත් හරි. හරිද? අනිත් වෙන අංගලිය දාලා දිනවා. දිග එල්වෙච්ච සිලින්ඩරාකාර සමදණ්ඩකින් දිග 2යි එල්වෙච්ච සිලින්ඩරාකාර අලුත් දණ්ඩක් නැවත සාදා ගන්නු ලැබේ. අලුත් දණ්ඩේ විද්‍යුත් ප්‍රතිරෝධය මුල් දණ්ඩේ. ඒතර මුල් දණ්ඩ සහ අලුත් දණ්ඩ ගැන තමයි මෙතන තියහන්නේ. හරිද? එතකොට දැන් පළවෙනි මේක කියනවා එහෙම දිග එල්වෙච්ච දණ්ඩක් තියෙනවා. ඒකෙම තමයි දිග 2යි එල්වෙච්ච දණ්ඩක් හදන්නේ. ඒ කියන්නේ ළමයෝ දැන් මෙතන පළවෙනි දණ්ඩ
පළවෙනි දණ්ඩේ පරිමාව කියන එකයි දෙවෙනි දණ්ඩේ පරිමාව කියන එකයි අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕන. නැත්තම් බෑනේ. මොකද මේක කියන විදිහට එහෙම නෙන්න ඕන. ඒකෙන් තමයි මේක හදන්නේ. එතකොට මේකේ දිග L නම් මේක එන්න ඕන 2L. දෙගුණයක්. ඒතර මෙතන වර්ගඵලය A නම් මෙතන වර්ගඵලයට කීයක් වෙන්න ඕනද? මෙතන වර්ගඵලයට කීයක් වෙන්න ඕනද? අපි ඒක ගමුකෝ මෙතන A' කියලා. අපිට කරන්න පුළුවන් මෙතන LA කියන්නේ මුල් පරිමාව වැඩි කිරීම කියන්නේ මුල් පරිමාව සමාන වෙන්න ඕන දෙවෙනි අවස්ථාවේ පවතින පරිමාවට. ඒතර උතනින් පුළුවන් ඔයාට A' කියන එක කෙනාට අගයක් ගන්න. A' කියලා කියන්නේ එතන එනවා A බෙදීම 2යි කියලා. හරිද? එතන එනවා L කැපිලා කියලා තමයි එහෙම එන්නේ. හරිද? ඊට පස්සේ ඒක හරියයි. ඊට පස්සේ ඔන්න A' කියන්නේ කීයද කියලා දන්නවා. එතනින් පුළුවන් ඔයාලට ප්‍රතිරෝධයට සම්බන්ධයක් ගන්න. මුල් එකේ ප්‍රතිරෝධය අපි යාගමුකෝ R සමානයි ρL බෙදීම A කියලා. ඊට පස්සේ ඊළඟ අවස්ථාවට අපි ගමුකෝ මේක R' නේ. දෙවෙනි අවස්ථාවේ මේ මෙතන දෙවෙනි අවස්ථාවට අපි යාගත හැකි R' සමානයි ρ වැඩි කිරීම 2L බෙදීම A බෙදීම 2යි. ඊට පස්සේ වඩ තියෙන්නේ R බෙදීම R'. ඒ කියන්නේ ρL බෙදීම A උඩට මාරු කරලා ලියමු මෙතන. එතකොට මෙතන ලියත හැකි A බෙදීම 4යි ρL. හරිද? ρL කැපිලා ගියා A ට A කැපිලා ගියා R' කියලා කියන්නේ මෙතනින් එනවා 4යි R කියලා. හරිද? ඒතර ඔන්න ඔය විදිහට තමයි එන්නේ. එහෙනම් මුල් දණ්ඩේ ප්‍රතිරෝධය වගේ සිව් ගුණයක් එනවා. හරිද? දැන් මෙතනදී මේක සුළු කිරීමම ගත්තොත් ළමයෝ ඔයා දැන් අපි මේක A level නේ O level නෙමෙයි. එතකොට මේව මෙහිම ලියලිය. Tamanට එකපාරට A' කියලා කියන්නේ A බෙදීම 2 කියලා ලියා ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි වටින්නේ. පැහැදිලිද? එතකොට මේවා මෙහිම ලිව්වට ප්‍රශ්නයක් නැහැ. මේවා එහෙම ලිව්වට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ළමයෝ දැන් මේක මේ ඔක්කොම ටික ඔහොම ලියලා මෙතනට එන්න යම් කාලයක් ගත වෙනවනේ. ඒතර ඔය කාලය ඇත්තටම විනාඩි 2කට වඩා වැඩි. ඒතර ඒක හරියන්නේ නැහැ. ඒක විනාඩි 2කට වඩා මේක හදා ගන්න නම් Tamanට මුලින්ම මේ තියෙන්න ඕන ඒ විදිහට මේ කණ හදලා බලපොරොත්තු. ඒතර අනන් ටික හදන්න. හදනකොට හැමතිස්සෙම ඔයා try කරන්න පුළුවන්. Tamanට පුළුවන් හැමදේම හිතින් කරන්න. පුළුවන් හැමදේම හිතින් කරලා එතකොට අත්‍යවශ්‍ය දේවල් ටික විතරක් ලියලා සුළු කිරීම පුරුදු වෙන්න. නැත්තම් මේ විනාඩි 2කට හදන්න බෑ. හරිද? මේවා දරබඩ ගාලා Tamanට නිකන් අන්තිමට ළමයි ඔයා හොඳට ගණන් ටික හැදුවොත් එහෙම දිග 2L වෙච්ච ගමන් ප්‍රතිරෝධය 4 ගුණයකින් වැඩි වෙනවා කියලාවත් ඔළුවට ආවොත් ඒක තමයි වටින්නේ. එහෙම එනකන් ගණන් ටික අපි හදන්නවා. හරිද? හරි අපි යන් ඊළඟ ගන්නට. එතකොට දැන් මෙතනදී අපි කියන්න හදන්නේ ඒකාකාර හරස්කඩක් හා එකම ද්‍රව්‍යයෙන් සාදායදී A හා B සන්නායක දෙකකට එක හා සමාන පරිමාණ තියෙනවා කියලා තියෙන්නේ. A හි හරස්කඩ වර්ගවලේ B හි හරස්කඩ වර්ගවලෙන් 4 ගුණයක් තියෙනවා. එතකොට මෙතනට A දැම්මොත් මෙතනටත් A දාන්න බෑනේ. මේක A නම් මෙතනට එන්න ඕන 4යි A කියලා. හරිද? මම හිතේ ඉතින් ලියා ගන්නම් මේ කෑල්ල 4යි. ඒතර මෙතන L වෙන්න බෑ එහෙනම්. මේ පැත්ත L දැම්මොත් එහෙනම් මම මේ පැත්තේ අලුත් L ඩෑෂ් කියලා දාගන්නම්. මොකද දිග ගැන දන්නේ නැති නිසා. හැබැයි L ඩෑෂ් වැඩි කිරීම 4යි A කියන එක කියනවා සමාන වෙන්න ඕන. L වැඩි කිරීම A ට. ඔතනින් පුළුවන් ළමයි අපිට අලුත් දිග හොයාගන්න. A ට මෙතන A වෙනකොට මෙතන A කැපිලා යනවා. එතකොට L කියලා කියන්නේ L බෙදීම 4යි කියලා එනවා. ඉතින් ඔකත් තනියෙන් එකපාරට ගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. හරිද? ඊට පස්සේ දැන් ඔන්න ඒක ගන්නවා. දැන් ඔයාලට පුළුවන් මෙතන ඔය කියන විදිහට මේ ප්‍රතිරෝධයට සම්බන්ධයක් ලියා ගන්න. හරිද? A හි ප්‍රතිරෝධය 2යි යොම් කියලා තියෙනවානේ. එහෙනම් අපි ලියමු ඒක. මෙතන මෙතන ප්‍රතිරෝධය 2 නිසා මම ලියන්නම් මෙතන ගෙලින්ම 2 සමානයි ρ L බෙදීම 4යි A. මේ පැත්ත ගෙලින්ම R සමානයි ρ L බෙදීම A. හරිද? දැන් ඉතින් ඔයාලා තියෙන එක සුළු කරගන්න. මෙතන තියෙනවා එතකොට 2 සමානයි ρ L බෙදීම 16යි A. මෙතනින් එනවා R සමානයි ρ L බෙදීම A. හරිද? ඊට පස්සේ තියෙන්නේ මේක සුළු කරගන්න. මේක සුළු කරගන්න මෙතන ඊට මදි නිසා මම මේක මේ හැරින් ලියන්නම්. 2 බෙදීම R
සමානයි රෝල් බෙදීම 16යි ගුණ කිරීම මෙතනට එනවා රෝල් මෙතනට එනවා කැපිලා ගියාම ඔයාට එනවා 32ක් හරිද 32 තමයි එතකොට උත්තරේ හරි ඊට පස්සේ අපි යන් ඊළඟ ගානට දැන් ඊළඟ ගානෙත් ළමයෝ තියෙන්නේ අරකම තමයි දිග කම්බි දෙකක පරිමාව තියෙනවා පරිමාව එකම නමුත් දෙවන කම්බිය පරණ කම්බියට වඩා සීරීස් එකකින් දිග වැඩි. ඒතර ඔයා කරන්න ඕන අර වගේ පරිමාවට සම්බන්ධයක් ගන්නයි තියෙන්නේ. හරිද? එතකොට දැන් පුළුවන් නම් දැන් හරි කමන්නේ ඔයා මේ වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා දාලා මේ කොහොමද කියලා ටක් ගාලා කොහෙවත් යන්නේ නැතුව ඔය ගාන තනියෙන් හදන්න. හරිද? තනියෙන් හදුවාම ඔයත් සතුටින් ඉතින් කරන්ට් එක පුළුවන් පළවෙනි MCQ එක ගොඩ හරි මම තිමීට මේක මගාගෙන ඒකට එන්නම් ඔයාලට පුළුවන් නම් තනියෙන් හදන්න හරි මේකත් එනවා නම් නගුවා හරි පුළුවන් තරම් අර ඒක කරද්දි බලන්න සුළු කිරීම ටික තනියම කරගන්න හරි හරි මෙතන කියනවා එතකොට දැන් ඔන්න තම කම්බි දෙකක පරිමාව එකම නමුත් දෙවන කම්බිය පළවෙනි කම්බියට වඩා 20කින් දිග වැඩි කියලා කියනවා. හරිද? දෙවන කම්බිය පළවෙනි කම්බියට වඩා 20කින් දිග වැඩි. ඒ කියන්නේ අපි ගමු මෙහෙම මේ කම්බිය දිග L නම් දිග L කියලා ගන්න එපා. කෙලින්ම අපි ගමු CIL. මොකද 120කින් දිග වැඩි වෙන්නේ. අලුත් කම්බිය එන්නේ 120යි L. හරිද? හැබැයි පරිමාව එකමලු. පරිමාව එකම නම් අපි මේ මුල් එකට ගත්තොත් A කියලා වර්ගඵලයක් අපිට ලියත හැකි මෙහෙම CILA සමාන වෙනවා 120යි L වැඩි කිරීම A'. ඔතනින් පුළුවන් ඔයාලට A' ට උත්තරයක් ගන්න. ඒ කියන්නේ කීයද 10 බෙදීම 12 එහෙම නැත්නම් 5 බෙදීම 6. 6යි A නේ. එතකොට A නෝනේ. A පදයක් එන්නේ. හරි ඔන්න ඔය තමයි අලුත් වර්ගඵලයට එන්නේ. අලුත් වර්ගඵලය දන්න ඕන නම් අපි මෙන්න මේ දෙකට ප්‍රකාශන දෙක ලියා ගමු. දෙවන කම්බිය ප්‍රතිරෝධිනේ මුලින් අහන්නේ. එහෙනම් අපි ටක් ගාලා දෙවන කම්බිය ප්‍රතිරෝධිනේ මුලින් ලියා ගමු. අගයක් මම මේක RB කියලා දාගන්නම් ලේසියට. රෝ වැඩි කිරීම 120යි L බෙදීම 5යි A බෙදීම 6. අනිත් එක R සමානයි CI L වැඩි කිරීම රෝ ලියන්න අවතුණා එක අන්තිම දාන මෙතන A. දැන් මේ දෙන්න තමයි අපි බෙදන්න ඕනේ. හරිද? එහෙම බෙදුවාම දැන් ඔයාලට පේනවා මේ ඉරෙන් මේකනේ ලොකුම බෙදීම. එතකොට මේ L ට මේ L කැපෙනවා. ඕක නම් ඉතින් පුළුවන් වෙනවා ඉල්ල කරනවා. රෝ ට රෝ කැපෙනවා. A ට A කැපෙනවා. ඒක සුළු කිරීමක් තියෙනවා. මේ 6 උඩට යනවා. හරිද? තාම මෙතන බිඳුවකට බිඳුවක් කපගමු ඒක ලේසි. බිඳුවට බිඳුවක් කැපුවා. එහෙම කැපුවාම මෙතනින් එනවා RB බෙදීම R සමානයි 12ට වැටෙනවා 6ක් තව 12 වැඩි කිරීම 6 බෙදීම මෙතනින් 5 වැටෙනවා මෙතනින් වැටෙනවා 10 ටක් හරියා මෙතනින් වැටෙනවා 10 ඒක යසි කියන්න වෙයිද පරිවිද දන්නේ හරිද මෙතනින් වැටෙනවා 10 සුළු කිරීමක් තියෙන්නේ තව පොඩ්ඩක් මේක කපාගත හැකියි එතකොට මෙතන එනවා දෙකෙන් කැපුවාම 3 මෙතෙන් දෙකෙන් කැපුවාම 5යි 36 බෙදීම 25ක් ඒ කියන්නේ 1.44ක් නෙන්නේ 1.44 ඒතර මේකේ උත්තරය එනවා 5 හරිද ඊට පස්සේ අපි යන් ඊළඟ ගානට එක සමාන ඍජු ලෝහගම්බි 3ක් පහද වෙනස්කම් වලට භාජනය කරනවා කියලා තියෙනවා ඇදීමින් දිග වැඩි කරනවලු උෂ්ණත්වයෙන් වැඩි කරනවලු එහෙනම් ප්‍රතිරෝධය වැඩි කිරීමට හේතු වෙන තමයි අපෙන් අහන්නේ. හරිද? දැන් අපි ඉගෙනුවා දැන් අපි මේ ගණනොත් හදුවා දැන් අපි දැක්ක දිග කියන එක වැඩි කරොත් ළමයෝ මේ මෙයාගේ මෙහෙම දිග වැඩි කරොත් එහෙම අපි කිව්වා මෙයාගේ වර්ගඵලය කියන එක අඩු වෙනවා. හරිද? වර්ගඵලය අඩු වෙනවා අලුත් වර්ගඵලය. දිග කියන එක වැඩි වෙනවා. හරිද? මේ ඇදීමෙන් දිග වැඩි කරාම දිග වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් R සමානයි රෝයල් බෙදීම A මගින් අපිට තේරෙනවා එහෙනම් දිග වැඩි කරත් ප්‍රතිරෝධය වැඩි වෙනවා. වර්ගඵලය අඩු කරත් මේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. මොකද යට රාශියක් අඩු වෙනවා කියන්නේ උඩ රාශිය වැඩි වෙනවා. උඩ රාශියක් වැඩි වෙනවා කියන්නේ කොහොමද අනිත් පැත්ත රාශිය වැඩි වෙන්න ඕන. මෙයා වැඩි කරොත් මෙයා අනිවාර්යයෙන් වැඩි ගන්නක්. මෙයා අඩු කරොත් ඒත් මෙයා වැඩි ගන්නවා. ඒ කියන්නේ මේක හරි. හරිද? ඒ කියන ප්‍රකාශය හරි. උෂ්ණත්වය වැඩි කරාම වැඩි වෙනවා කියලා අපි ඉගෙන ගත්තා නම් මේ සූත්‍රය.
හරිද? අපි ඉගෙන ගත්තා r θ සමානයි r නෝට් වතාවක් 1 ධන ඇල්ෆා θ කියලා සූත්‍රයක් ගත්තා. එතකොට ඉතින්ම තේරෙනවා උෂ්ණත්වය වැඩි කරොත් කොහොමද වැඩි වෙන්නේ. එතකොට ඒක හරි පරිණාලිකාවක් ආකාරයට උතනවා කියලා කියන්නේ මේ කම්බිය අරගෙන මේ වගේ ඔහොම අර දඟරයක් ආකාරයට උතන තමයි කියන්නේ. ඉතින් ඔහොම තුවයි කියන අපි දන්නේ නැහැ නේ. අපි හිම ඉගෙන ගත්තේ නැහැ නේ මෙහෙම තුව කියලා. ප්‍රතිරෝධය වැඩි වෙනවා. එහෙනම් වැඩක් නැහැ. එහෙම තුව කියලා ප්‍රතිරෝධයක් වැඩි වෙන්නේ නැහැ. හරිද? ඒතර මේක වැරදි. මේක හරි. ඒ කියන්නේ A සහ B තමයි මෙතන හරි උත්තරේ වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි යන් ඊළඟ කාරණාවට 10. මෙතන හා රූපේ දක්වන ජාලයේ දැන් මෙහිමයි. මෙච්චරලා අපි කරේ ප්‍රතිරෝධය සම්බන්ධ කරන දේවල් ටිකනේ අපි කතා කරේ. හරිද? ප්‍රතිරෝධය සම්බන්ධ කරන දේවල් ටික තමයි කතා කරේ. එතකොට ඒකේ අර සමහර ඔයිල් බෙදීමයි ඒ ගැන තමයි මෙතන ගොඩක් දේවල් ආවේ. හරිද? ගණන් ටික හැදුවේ. එතකොට දැන් මේ කියන්න හදන්නේ දැන් තමයි සමග්‍ර ප්‍රතිරෝධයට ඇත්තටම එන්න හදන්නේ. හරිද? ඒතර මේ තියෙන්නේ මේ සමග්‍ර ප්‍රතිරෝධය සම්බන්ධ කරන පළවෙනි ගාන කාටද? හරිද? දැන් බලමු එහෙනම් ඒකේ. දැන් මෙහෙමනේ. ඔන්න අපෙන් අහන්නේ A සහ B අතර සමග්‍ර ප්‍රතිරෝධය. මේවයි ගානක් හදනකොට හොඳ බලන්න වෙන්නේ මෙහෙම. දැන් A වලින් ධාරාවක් ආවොත් මේ ධාරාවට මෙහෙම යන්නත් පුළුවන්. එහෙම නැත්නම් A වලින් ධාරාවක් ආව මෙහෙට යන්නත් පුළුවන්. ඒකේ තේරුම ධාරාව යන්නේ මේ පැත්තට නම් ඉලෙක්ට්‍රෝන යන්නේ මේ පැත්තට. හරිද? මේ පැත්තෙන් තමයි මෙහෙට එන්නේ. එහෙම යන ඉලෙක්ට්‍රෝන වලට යන්න පුළුවන් පාරවල් හම්බ වෙනවා මේවා දෙකක්. මෙතනින් එන එක මෙතනින් යනවා කියලා කියන්නත් බෑ කෙනෙක්ට මෙතනින් යනවා කියලා කියන්නත් බෑ කෙනෙක්ට. හරිද? ඒතර අන්න ඒ හින්දා අපි ගමුකෝ දැන් ඒ හින්දා මෙන්න මෙයා කියන්නේ 10 සහ 100 කියන කෙනා අපිට ගන්න බෑ ශ්‍රේණිය ගත්තා එහෙම කියන්න බෑ. හැබැයි මෙහෙමයි මෙතනින් යන ඉලෙක්ට්‍රෝනේ අනිවාර්යයෙන්ම මෙතනින් යනවානේ. ඒ කියන්නේ 100යි 10යි කියලා කියන්නේ ශ්‍රේණිගතයි. 10යි 100යි කියලා කියන්නේත් ශ්‍රේණිගතයි. ශ්‍රේණිගත නම් ඉතින් කෙලින්ම එකතු වෙන ගන්න තියෙන්නේ. ඒ කියන්නේ 100යි 10යි වෙනුවට අපිට ලියන්න පුළුවන් මෙතනින් මෙහෙම ඒ වගේ එකක් ඇඳලා 110 කියලා. මෙතනින් ලියා ගන්න පුළුවන් මේ 10යි 100යි වෙනුවට මෙතනට ගිහිට හැකියි අපිට 1100යි කියලා. ඊට පස්සේ ඉතින් අපිට පුළුවන් මෙතන සමස්ත ප්‍රතිරෝධය ලියන්න 110 ගුණ කිරීම 1100 විදීම 1100 සහ 110. ඒ කියන්නේ කොටින් මතක තියාගන්න මේ වගේ ප්‍රතිරෝධයක් ආවොත් එහෙම මේ දෙන්න සමාන්තරගත නම් උත්තරේ ගන්න පුළුවන් ගුණිතය බෙදුවා එකතු වෙයි. හරිද? ගුණිතය බෙදුවා එකතු වෙයි. එතකොට කීයද මෙතන දෙන්නේ? අපි බලමු ගන්න හදලා 1100ක් තියෙනවා 110 බෙදීම මෙතනට සෙට් වෙනවා 1210 කියලා. එක බිඳුවකට එක බිඳුවක් අපද හැයි. 120 කියලා කියන්නේ 11 බෙදුවම 11 දෙයක් කියවම හරි. ඊට මෙතනට එකයි ඉතුරු වෙන්නේ 100 කියන එක විතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් ඉතින් උත්තරේ එන්නේ 100යි. හරි මේක තමයි උත්තරේ. හරි. හරි. දැන් ඕන ළමයි අපි ඊළඟ ගාන. දැන් මේකේ තියෙන්නේ සමගි හොයන්න තමයි තියෙන්නේ. නමුත් මේක විශේෂත්වය තමයි මෙතන 8 ඕම් ප්‍රතිරෝධය හරහා ගලන ධාරාව කොච්චරද කියලා තමයි අහන්නේ. හරිද? ඒ වගේම තමයි මෙතන කියලා තියෙනවා අපිට මේ දෙන්න. හරිද? මේ P හා Q අතර මෙන්න මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. ඒකේ අගේ තමයි වෝල්ට් 6ක් කියලා කියන්නේ. එහෙම වුණොත් 8 ඕම් ප්‍රතිරෝධකය හරහා ගලන ධාරාව තමයි අපෙන් අහන්නේ. දැන් මෙහෙන් යන ධාරාව ළමයෝ හරිද? මේ විදිහට ගමන් කරන ධාරාවට යන්න පුළුවන් ඉස්සෙල්ලා වගේම පාරවල් දෙකක් හම් වෙනවා. උඩ පාර 12යි ඕම්, යට පාර 12යි ඕම්. හරිද? මතක තියාගන්න 12යි නම් තියෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතනින් යන ධාරාවම තමයි මෙතනින් යන්නේ. දැන් මෙතන 12යි මෙතන 12යි කියලා කියන්නේ උඩ පැත්තත් 12යි යට පැත්තත් 12යි කියනවා. මතක තියාගන්න. සමග ගන්න ලීසිම ක්‍රමය තමයි දැන් දෙපැත්තෙම කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙහෙම දැන් සිතනකො සමාන්තරගත ප්‍රතිරෝධ තියෙන 10ක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. හරිද? මම කියන්නේ කෙටි ක්‍රමයක්. එතකොට මෙන්න මේකේ අපි අතරක් ගියද නේද දන්නකො. එකම අගේ නම් තියෙන්නේ මේ හැමතැනකම. මෙතනත් තාර මෙතනත් තාර මෙතනත් තාර මෙතනත් තාර. එහෙම තිබ්බොත් ළමයෝ සමග කියලා කියන්නේ
මේ එකක් R dash කියලා ගත්තොත් ඒක බෙදන්න ඕන මෙතන තියෙන ප්‍රතිරෝධ සංඛ්‍යාවෙන්. ඒ කියන්නේ මෙතන තියෙන 4ක් නම් හරිද මේවා 4ක් නම් තියෙන්නේ. මේක බෙදුවා 4ෙන්. එකක් 100 නම් ඒ කියන්නේ 100 බෙදීම 4 කියන්නේ ඔක්කොම 25යි. මෙතන තියෙන 5ක් නම් එකක් 100යි නම් 100 වහින් බෙදුවා ඒක 20යි. දැන් මෙතන 12ක් තියෙන්නේ 8ක් 12ක් තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මෙතන සමකට එන්නේ 12යි 12යි කියලා කියන්නේ 6යි. හරි. ඊට පස්සේ අර බලමු ඔන්න v සමාන ir දැම්ම ගමන් කරන ධාරාව හොයාගත්තා. ඒ ධාරාව දෙකෙන් බෙදෙනවා. ඕක තමයි කරන මේ ක්‍රමේ. නමුත් ඒක විනාඩි දෙකකට හදන්න බෑ නම. විනාඩි දෙකකට ඔය මම කියන ටික කරන්න ටිකක් අමාරුයි. 10යි 2යි 12යි 8යි 4යි 12යි 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 කියලා කියන්නේ 6යි. ඊට පස්සේ ධාරාව හොයන්න ඕන. ආයි එක දෙකෙන් බෙදන්න ඕන. ඊට ලෙසි මෙහෙම කරන එක. දැන් අපි කිව්වා මේක මෙයයි සමාන්තරගතයිනේ. ඒතර අපි කිව්වා මේ යට සහ උඩ කියන දෙකම 6යි v වලට තමයි අදාළ වෙන්නේ. 8යි 4යි කොහොමද 12යි. එහෙනම් අපි කෙලින්ම ලියන මෙහෙම. 6නේ තියෙන්නේ. හරිද? 6 කියන විභව අන්තරයට මෙතන 6 කියන විභව අන්තරය සහ මෙතන මේ 8යි ඕම් මෙතනින් ගමන් කරන ධාරාව මම හිතුවොත් i කියලා මම ඒක දන්නේ නැහැ. ඒක වැඩි කරන්න ඕන. මෙතන තියෙන සමස්ත ප්‍රතිරෝධයෙන් ඒ කියන්නේ 12න් ගුණ කරනවා. එතකොට අපිට එනවා ඔය 8යි ඕම් හරහා ගමන් කරන ධාරාව. හරිද? ඒ කියන්නේ i කියලා කියන්නේ එතකොට කියේ 0.5යි. හරිද? ඒක ගත්ත කොහොමද එකපාර? 8 සහ 4 කියන දෙකටම 6යි v පොදුයි. ඒ නිසා මෙතනට දැම්ම v සමානයි ir. උදලින් බලුවන් i යගේ හොයාගන්න. හරි. හරි අපි යන් ඊළඟ ගන්නට. මෙතන උත්තරේ එන්නේ 4. පෙන්වති ජාලයේ AB අතර සමග ප්‍රතිරෝධය තමයි අපෙන් අහන්නේ දැන් මේකේ සමග හොයාගන්න ගියාම ළමයෝ දැන් මෙතනින් ධාරාවක් එනවා කියලා ගත්තොත් එහෙම ඒ ධාරාවට යන්න පුළුවන් පැති ගොඩාක් හම් වෙනවානේ මෙහෙන් මේවා බෙදෙනවා. එතකොට කවදාවත් මේ 12යි මේ 12යි නැත්නම් මේ 12යි එහෙම 12ක් දිවිච්ච පළියට අපිට ගන්න බෑ මේගොල්ලෝ සමාන්තරගතයි. එහෙම ගන්න බෑ. මොකද මෙයාගේ කෙලවරට මෙයාගේ එක කෙලවරක් සම්බන්ධ වුණාට අනෙක් කෙලවරට සම්බන්ධ කරලා නැහැ. 12යි 2යි කියන්නේ ශ්‍රේණිගත කියලා ගන්නත් බෑ. හරි එහෙම ගන්න බෑ ළමයි. මොකද 12න් යන දැන් හිතන්නකෝ මේ 2යින් එන ඉලෙක්ට්‍රෝනයක් ගත්තාම මේක මෙතනින් යනවා කියලා කාටවත් කියන්න බෑනේ. ඒක උඩින් යන්නත් පුළුවන්. ඒ නිසා එහෙම කියන්න බැරි නිසා අපිට මේ ගන්න බෑ 12යි 2යි කියන්නේ ශ්‍රේණිගතයි කියලා. එතකොට හැබැයි මෙහෙම කරත් ඇයි කොහොම අපි මේකේ කෙලවරක් හොයනකොට මෙන්න මෙතන 6 සහ 2 12 කියන එක මෙන්න මේ මුන් දෙන්න ඇත්තටම සමාන්තරගතයි. මොකද මේක කෙලවර මෙයාගේ කෙලවරටත් සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් අපි 6යි 12යි පදනම් කරගෙන මෙතන සමකේ හොයාගමු. එතකොට එන්නේ කීයද? මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ගුණිතය බෙදුවා එකතුවෙන් 6 ධන 12. හරිද? 6 වරක් මෙතන 18ක් සෙට් වෙන්නේ. 6 වරක් 12 18යි. මෙතන 10 සෙට් වෙනවා මෙතන. 18 6න් බෙදුවම 3යි, 6 6න් බෙදුවම 1යි. ඒ කියන්නේ 4යි. ඒ කියන්නේ මේ දෙන්න වෙනුවට දාන්න පුළුවන් අපිට 4යි ඕම් කියලා. හරිද? 4යි ඕම් කියලා දාතයි. මේක 4 නම් ළමයෝ මෙන්න මේ 4ට මෙන්න මේ 2 කියන එක සෙට් වෙනවා. ඒ සෙට් වෙන්නේ කොහොමද? ශ්‍රේණිගතව. මොකද මේ දෙන්න ගලවලා ඒ දෙන්න වෙනුවටමනේ 4 දාන්නේ. එතකොට ඒ 4යි B2 කියන්නේ ශ්‍රේණිගතයි. හරි. එතකොට 4යි 2යි කියලා කියන්නේ එතකොට 6ක් එනවා. අන්න ඒ කියන්නේ මේ සමස්ත අත්තම ගත්තොත් මේ ටිකම 6යි. හරිද? ඒ 6යි මේ 12යි. ඉස්සෙල්ලා වගේමනේ ආයි 6යි 12යි ගත්තාම 4ක් එන්නේ. එහෙනම් මෙතන 4ක් එනවා. 4යි 2යි ආයි 6ක් එනවා. ඊට පස්සේ ඒ 6යි මේ 12යි ගත්තාම ආයිත් ඒකමයි. ආයිත් 4ක් එන්නේ. ඒ කියන්නේ 4යි 2යි ආයි 6ක් එනවා. ආයිත් 6යි 12යි. 6යි 12යි ගත්තාම උත්තරේ 4යි එන්නේ. එහෙනම් ඒ හා B අතර සමග ප්‍රතිරෝධය 4යි. පැහැදිලිද? මේක ඕන ආයි පාරක් අහන මේ චුට්ට අහලා කොට දා ගන්න. මේ තියෙන්නේ එකම ටයිප් එකේ යන්නේ. එතකොට උත්තරේ හරි. හරි අපි යන් ඊළඟ ආරට. හරි අපි යන ඊළඟ ආරට. එතකොට මෙතන කියනවා මොකද්ද? රූපේ වෙන්වැදි බැටරියට සම්බන්ධ කර දී ජාලයේ සමග ප්‍රතිරෝධය. එතකොට දැන්
මෙතනිනුත් අපි කිව්වොත් එහෙනම් මෙහෙම ධාරාව වෙතර යනවා 2r කියලා එක්කෙනෙක් මෙතන ඉන්නවා 2rට අනිත් අය සම්බන්ධ වෙන හැටි තමයි බලන්න ඕන. එතකොට මෙහෙන් ආවට පස්සේ මෙතන 2r තියෙනවා. ඒ කියන්නේ යන ධාරාවකට මෙහෙන් යන්න පුළුවන් මෙහෙන් යන්න පුළුවන්. එහෙම යනකොට මෙතනින් යන කට්ටියට පාරවල් දෙකක් සෙට් වෙනවා. මෙතනින් r මෙතනින් 2r. හැබැයි දැන් මෙයාට ප්‍රශ්නයක් නැහැ. මොකද මෙතනින් යන කට්ටිය කෙලින්ම මෙතනින් යන්නේ මේගොල්ලෝ මේ ධාරාව නම් ධාරාව අනිත් පැත්තෙන් එන ඉලෙක්ට්‍රෝන කිසි ප්‍රශ්නයක් නැතුව යනවා. ඒතර R කියන්නේ යම් 2r. මෙතන 2r මෙතන 2r කියන්නේ ඔක්කොම එහෙනම් r තමයි මෙතන තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මේ 2r අපි මෙහෙම ඇද්දොත් එහෙම උඩින් එන මේ සමස්ත ක්‍රියාවලියටම මට අඳින්න පුළුවන් මෙතනින් r කියලා. හරිද? ඒ කියන්නේ උඩ පැත්ත 2r මෙතනත් 2r 2r කියන්නේ r. තව ඉතුරුයි මෙතන කෙලින් අතට r කියලා කෙනෙක්. කුයි මෙතනත් ඉතුරු වෙනවා 2r කියලා කෙනෙකුයි. හරිද? ඒ කියන්නේ දැන් මෙතන r කියන 2r 2r කියලා කියන්නේ r රුයි 2r රුයි කියලා කියන්නේ එතන උත්තර වෙනවා 3r කියන. හරිද? ඒ විදිහට ලේසියෙන් ඒක කොට දා ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ ගන්න. මේකේ දිනවා a හා b. මෙතන v දී ඉන්නේ. ඒතර ඒකත් අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් බලන්න මේ හදපු එකෙත් මේ කොන හොයාගත්තා නම් එහෙම ඔයා ගොඩ. මේකෙත් එහෙමනේ. මේ මෙතන කෙලවරට ආව නම් ඒක ගොඩ. ඒතර ඒ වගේම ගානක් තමයි 22 තියෙන්නේ. දැන් ඔයා මේ දෙකම බලාගෙන නම් හිටිය ඔයා ඔබට මේක නවත්තලා දාලා මේක තනියෙන් try කරන්න. ඒකත් නිකම්ම හදන්න පුළුවන් ගානක්. ඒ වගේම තමයි ඒක. හරි. දැන් මම ඉතින් කරන්නම්. ඒතර මෙතන 3i ඕම් 3i ඕම්. ඒතර 3i කියලා කියන්නේ කෙලින්ම දැන් මේතරදී මේ 6යි මේ 3යි එහෙම ගන්න බෑනේ. මේ එකක්වත් කෙලවරවල් නෙමෙයි. ගන්න පුළුවන් එකම තැන තමයි මෙතන. ඒකයි මම 3i ඕම් කියලා කිව්වේ. 3i 6යි. ඒතර ඒ 6යි මෙතන 6යි. හරිද? මේ 6යි මේ 6යි. ඒ දෙන්න සමාන්තරගතයි. 6 කියලා කියන්නේ ආයි 3යි. ඒතර ඒ ඔක්කොම 3යි මේ 3 දෙනාටම දාන්න ඉතින් තනි 3i ඕම් කෙනෙක්. ඒ 3යි මේ 3යි. ආයි 6ක් කියනවා. ඉතින් හොම කරන් ගියාම වල ලස්සනට උත්තරේ උත්තරේ 3යි කියලා. හරි. අපි යන් ඊළඟ ගන්නට. මෙන්න මේක චුට්ටක් ඉතින් ඊට වඩා වෙනස් ගානක්. මෙච්චර හදපු ගණන් වලට වඩා. හැබැයි ඉතින් ගාන හදන්න යන පුළුවන්. ප්‍රතිරෝධය ආරු ඒකාකාර දිග කම්බියක් දිග සමාන වූ n කැබලි සංඛ්‍යාවට කපනු ලැබේ. මෙම කැබලි මිටියක් ලෙස එකට තවා එක් කැබල්ලක දිගට සමාන වූ දිගක් ඇති සංයුක්ත කම්බියක් සාදා කරනු ලැබෙනවා. සංයුක්ත කම්බිය ප්‍රතිරෝධය. එතකොට මේ තියෙන්නේ ඔය කියන කම්බිය නම්. දැන් ඕක කැලි n ප්‍රමාණයට කපනවානේ. එතකොට ළමයි මෙතන ප්‍රතිරෝධය r කියලා හිතුවොත් එහෙම හරිද? ඕක n ගණනට කැපුවොත් එක කැලලක ප්‍රතිරෝධය r විදීම n වෙනවා. එතකොට එහෙම කොටස් හරිද? එහෙම කොටස් ඔහොම තියෙනවා n ප්‍රමාණයක් අපිට. ඊට පස්සේ මේ ඔක්කොම ඈදනවා. හරිද? දැන් මම 3යි මෙතන ලිව්වේ 4යි ඔහොම දිගට තියෙනවා. මේකෙත් ඔහොම දිගට තියෙනවා. ඒ ඔක්කොම එකට ඈදනවා. ඒතර ඔන්න ඔය සමස්ත කියන්නේ මෙන්න මේ එකේ සමගය තමයි අපි අහන්නේ. ඒතර අපි බලමු ඉතින් එහෙනම් ඒකට. ඒතර r වේදීම n තමයි එකක්. ඒතර මේ එකක් r වේදීම n. එහෙම ඒවා n ප්‍රමාණයක් නැති මම ඔයාලට කිව්වා එකක ප්‍රතිරෝධය බෙදවන් තීන ප්‍රතිරෝධ සංඛ්‍යාව. එතකොට r බෙදීම n සම්පූර්ණයෙන් බෙදන්න ඕන n. එතකොට එනවා r බෙදීම n වර්ගයක්. උත්තරේ 5. හරිද? ඔහොම තමයි. ඒකේ උත්තරේ. ඊට පස්සේ මෙතන දැන් මේකෙත් ඔය v සමාන ir ඒ ටික පාවිච්චි කරලා තමයි මේක හදාගත්තොත් මේ 67 වගේම ගානක් තමයි ඔයගොල්ලෝ 37. ඒ කියන්නේ 2009 ආපු ගානක් වගේ තමයි 99 ආපු ගානක් වගේ තමයි ඒකට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් ওই විදිහට මේක ඉතුරු ටික හදාගන්න. දැන් ඒ ටික හදන්න. දැන් මම මේක දැන් ඔයාලට මම කියලා දුන්නානේ මේ වගේ ටිකක්. දැන් ඔයා try කරන්න. try කරලා වැඩි ඕනනම් කමෙන්ට් එකක් දාන්න. මම ඒ ටිකත් ආපහු කරලා දෙන්නම්. මේතරින් මම මේකේ පළවෙනි වීඩියෝ එකයින් අවසන් කරලා දානවා. ඊට පස්සේ මෙහෙම බලනවා දෙවෙනි වීඩියෝ එක.
ඒකේ මේකේ 67 ඉඳන්. ඒ කියන්නේ ඉතුරු කරන්න එක මම අපහු ඔයාලට කරලා දෙන්නම්. හරි. උත්සාහ කරන්න. පුළුවන් තරම් තනියම උත්සාහ කරන්න. සුවසක්.